හයි කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනදා වගේම හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අලුත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ඒ අයටත් කියනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් අද මම ගෙනාවේ ඕගොල්ලෝ ආසම කරන රෙසිපි එකක්. මේක තමයි Mongolian rice. ඉතින් හරියට ඔරිජිනල් රසට මේ Mongolian rice එක හදාගන්න විදිය එහෙනම් අපි බලමු. එන්නකෝ එහෙනම් වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම එළවලු ටික මේ කපා ගත්තා. එතකොට අපිට ලේසිනේ. ඉතින් මම මෙතන කැරට් ගෝවා වර්ග දෙකකින් ඒ වගේම මාළු මිරිස් අරගෙන තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමති එළවලුවක් මෙතනදි ගන්න පුළුවන්. ඉතින් මේකට ලීක්ස් වගේ දාන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මට ලීක්ස් හොයාගන්න බැරි වුණා. අපි ඉන්න රටේ ටිකක් අමාරුයි ලීක්ස් වර්ග එහෙම හොයාගන්න. ඉතින් ඒක නිසා මම ලීක්ස් දැම්මේ නැහැ. ඔයගොල්ලෝ ලීක්ස් තියනවා නම් දාගන්න. ඒ වගේම තමයි මම කැරට් ටිකක් ලොකුවට කපා ගත්තේ. ඉතින් කැරට් පොඩිවට කපා ගන්නත් පුළුවන්. ලොකුවට කපා ගත්තාම හොඳට බත් එකේ හොඳ පෙනුමක් තියෙන නිසා මම ඉතින් ඒ ටිකත් ලොකුවට කපා ගත්තා. හරි ඊට පස්සේ මම මෙතන සුදු ලුණු ඉඟුරු ඒ වගේම බීලුණු ගෙඩියක් අරන් තිනවා. ඒ වගේම කංකුම් අරන් තිනවා. මේ අපි හදන්නේ Mongolian fried rice එකන්නේ. ඉතින් මේකට අනිවාර්යෙන් කංකුම් දාන්න ඕන. ඉතින් තියෙන අය දාගන්න. නැති අය ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට කංකුම් නැතත් අපිට මේ බත් එක රසට හදාගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මෙතන සොසේජස් ටිකක් කපාගෙන තියෙනවා. ඒකට ලුණු ගම්බිරිස් දාලා සීසන් කරගෙන තියෙනවා. ඒ වගේම ඉස්ස ටිකකුත් මම මේකට ගත්තා. ඉස්ස වලටත් ලුණු ගම්බිරිස් දාලා මේ සීසන් කරගෙන තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගාව දැල්ලෝ තියෙනවා නම් දැල්ලෝ එකතු කරගන්න. Mongolian fried rice එකට දැල්ලොත් විශේෂයි. මං ගාව දැල්ලෝ තිබුණේ නැහැ. ඒ නිසා මම මේ දෙක තමයි අද ගන්නෙ. හරි ඊට පස්සේ මම පෑන් එකට තෙල් ටිකක් දාලා අපේ ගත්තු සොසේජස් ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. ඒක චුට්ටක් අපි තෙල් එකේ බැදගන්න. එතකොට හොඳ රසක් අපිට එනවා. ඉතින් ඒ විදිහට මේ සොසේජස් ටිකයි ඉස්සෝ ටිකයි අපි දෙකම මේ විදිහට තෙල් එකේ පොඩ්ඩක් බැදගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ගානට ආවම ඇති. ඊට පස්සේ අපි මේක අයින් කරගන්න වෙනම මොකක් හරි භාජනයකට ඒක අයින් කරගන්න. හරි ඉතින් දැන් අපි ඉස්සු ටිකත් මේ විදිහටම තෙල් එකේ දාලා දෙපැත්ත පොඩ්ඩක් බැද ගන්න ඕන. එක පැත්තක් බැදුනෙන් පස්සේ ඊළඟ පැත්ත හරවලා තෙල් එකේ දාලා හොඳට බැද ගන්න. ඉස්සු කියන දේ එච්චර ලොකුවට තැම්බෙන්න ඕනේ නැහැ. ඉක්මනට තැම්බෙනවානේ. ඒ නිසා ඒක දෙපැත්ත දාලා අරගන්න. ඉතින් මට ඔයගලන්ට කියන්න බැරි වුණා මේකට චිකන් ටිකකුත් ඕනේ. චිකන් ටිකක් තියෙනවා නම් දාගන්න. ඉතින් අද මං ගාව චිකන් ටිකක් උයපු වගයක් තිබුණා. ඉතුරු වෙච්ච වගයක්. ඉතින් මං ඒ ටික තමයි මේ ඒ තෙල් එකේම පොඩ්ඩක් කර කර ගන්නවා. ඒකෙම බැද ගන්නවා පොඩ්ඩක්. ඉතින් මට ඒක පොඩ්ඩක් මුලදී අමතක වුණා කියන්න ඕගොල්ලන්ට. චිකන් පොඩිවට තීරු කපලා පොඩ්ඩක් තෙල් එකේ දාගෙන ඒ ටිකත් බැදගෙන පැත්තකින් තියාගන්න. චිකන් අවශ්‍යම නැහැ. තියෙන කෙනෙක් ඉන්නවා නම් දාගන්න. හරි අපි දැන් ඉතින් මේ බත් එකට අවශ්‍ය සෝස් එක හදාගන්න තමයි යන්නේ. මම මෙතන අරගෙන තියෙන්නේ chili sauce එකක්. ඒ කියන්නේ sweet chili sauce. ඊළඟට සෝයා සෝස් එකතු කරනවා. මම පොඩ්ඩයි එකතු කරන්නේ සෝයා සෝස්. මොකද ඩාර්ක් සෝයා සෝස් තියෙන නිසා. එතකොට බත් එකේ පාට වෙනස් වෙනවා. ඊළඟට ටොමැටෝ කෙචප් ටිකක් මම එකතු කරනවා. ඔයගලන්ට ඕන නම් සෝස් එකතු කරගන්නත් පුළුවන්. මම දැන් ඊළඟට මේකට ගම්බිරිස්, ඒ වගේම ලුණු, කෑලි මිරිස් එකතු කරගන්නවා. ඒක එකතු කරගෙන වතුර චුට්ටකුත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. මේ විදිහට උකු පේස්ට් එකක් වගේ තමයි එන්න ඕන. ලුණු දාන එක වීඩියෝ වෙලා නැහැ. මම හිතන ලුණු ටිකකුත් එකතු කරනවා. ඉතින් මේක තමන්ගේ රස අනුව බලලා ඒක එකතු කරගන්න. ඉතින් දැන් අපිට අවශ්‍යම දේ බත් එකනේ. ඉතින් බත් එක කලින් උයාගත්තු බත් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ බත් එක මම හැදුවේ රෑ. ඉතින් උදේ මම බත් එක හදලා පීසර් එකට දාලා තිබ්බා. ක්ලීන් ෆිල්ම් එකකින් ඔතලා බත් එක දාලා තිබ්බා. ඔයගොල්ලොත් කලින් බත් එක උයලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ පීසර් එකේ දාලා තියන්න. එතකොට තමයි බත් එක ගොඩක් රස අර ෆ්‍රයි වෙලා එන්නේ අපි බත් එක හදනකොට. ඉතින් කලින් මතක තියාගන්න අනිවාර්යෙන් බත් එක හදලා ඊයේ රෑ බත් එකක් වුණත් කමන්නේ හදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න මතක තියාගන්න. හරි එහෙනම් අපි බත් එක හදමු දැන්. ඉතින් මම මේක රයිස් කුකර් එකේ තමයි හදන්නේ. හැමෝටම පහසු වෙන විදිහට තමයි මම බත් එක හදන්නේ. මොකද අපි ඕනම ගෙදරක රයිස් කුකර් එකක් තියෙනවා. අනික ඉඩ තියෙන භාජනයක් වෙන්න ඕන.
අපේ ගෙදර ඉඩ තියෙන භාජනය ඔන්න ඕක තමයි. ඉතින් රයිස් කුකර් එකේ තමයි මම අද මේ බත් එක හදන්නේ. ඉතින්ලා මම මේකට ඔලිව් ඔයිල් ටිකක් දාගත්තා. ඉතින් ඔලිව් ඔයිල් කියලා නෑ. ඔයගලන්ට ඕනම් පොල් තෙල් බටර් උනත් දාගන්න පුළුවන්. ඊළඟට ලුණු ටිකක් දාගත්තා. ලුණු දාගෙන එක පොඩක් ටෙම්පරාදු වෙන දෙන්න. ඒකම අපි ඉඟුරු සුදු ලුණු කොටාගෙන තියපු ඒ ටිකත් මේකට එකතු කරගන්නවා. ඉතින් ඒ ටික එකතු කරගෙන හොඳට මේක මික්ස් කරගන්න. ඊට පස්සේ අපි මේකට දානවා කරපිංචා. කරපිංචා ටිකක් දාලා ඒකත් හොඳට මික්ස් කරගන්න. දැන් මේ මෙතනදී මේක හොඳට කර වෙන්න ඕනේ. ගොඩාක්ම නෙමෙයි සාමාන්‍ය රන්වන් පාටට බැදෙන්න ඕනේ. මොකද සුදු ලුණු එහෙම ඉඟුරු එහෙම අමුවෙන් තියෙන්න බෑ. ඒව හොඳට ෆ්‍රයි වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා ඒ ටික බැද ගන්න. දැන් මම මේකට බිත්තරයක් එකතු කරනවා. ඔයගලන්ට ඕන නම් බිත්තර දෙක තුනක් වුණත් එකතු කරන්න පුළුවන්. නමුත් මේ අපි හදන එකට බිත්තර ගොඩක් එකතු කරන්නේ නැහැ. එතකොට අපිට බිත්තර රස එන්නේ අර නිකන් ෆ්‍රයිඩ් රයිස් වගේ රසක් එන්නේ. අපි හදන්නේ මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකක් නේ. නිසා ඒකට වැඩි බිත්තර දාන්නේ නැහැ. අර මම නිකන් බිත්තරයක් පොඩක් එකක් වගේ දැම්මා. ඉතින් ඔයගොල්ලොත් එහෙම එකතු කරගන්න. දැන් ඔන්න අපේ එළවලු ටික එකතු කරනවා. ඉස්සෙල්ලාම කැරට් ටික දාගන්නවා. කැරට් ටික දාගෙන හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් මෙතන පොඩ්ඩක් කැරට් මම ලොකුවට කපා ගත්ත නිසා චුට්ටක් තැම්බෙන්න දෙන්න. ඒකම තැම්බෙනවත් එක්කම මේකට මාළු මිරිස් ටික එකතු කරන්න. මාළු මිරිස් ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. දැන් අපිට පුළුවන් මේකට ඉතුරු එළවලු ටික ගෝවා ඒ ටික දාගන්න. ගෝවා වර්ග දෙකක් මම පාවිච්චි කරනවා. ඒවා තියෙන ඔයගලන්ට බෝංචි මෙතෙන්ට ගන්න පුළුවන්, ලීක්ස් ගන්න පුළුවන්, කැරට් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති එළවලුවක් මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුවන්. එළවලු නැතත් බෙල් පෙපර් වලින් විතරක් උනත් මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ටික හොඳට දැන් මික්ස් කරගන්න. ගෝවා ලොකුවට තැම්බෙන්න ඕනේ නැහැ. ඉක්මනට තැම්බෙනවා. දැන් අපිට කැරට් ටික තමයි ඉක්මනට තැම්බ ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට හොඳට මේක මේ මික්ස් කරගන්න. එළවලු එක මික්ස් කරන අතරතුරේ මම ඔයගලන්ට දෙයක් කියන්නම්. මගේ කලින් වීඩියෝ එක කබ්ස රයිස් වීඩියෝ එක ඒකට ගොඩාක් ප්‍රතිචාර තිබුණා. ඉතින් ඒ කබ්ස රයිස් එක බලපු හැමෝටම බොහොම ස්තුතියි කියනවා. ඉතින් මම ඉතින් ඒ වගේම තමයි මේ රයිස් එකත් ඊට වඩා මම නම් හිතන්නේ මේ රයිස් එක රසයි. ඒක අරාබි බත් එකක්. ඒකත් බලන්න මම ඒකේ ලින්ක් එකත් මේකේ පහලින් දාලා තියන්නම්. ඒ වගේම තමයි මේ මොන්ගෝලියන් රයිස් එක ඊට වඩා රසයි. ඉතින් මම ඔයගලන්ට තවත් මේ වගේ රස රයිස් අරගෙන එන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා තිබුණා හැමෝටම ගොඩක්ම ස්තුතියි කියලා මම මේ වෙලාවේ කියනවා. හරි එහෙනම් ඊළඟට මේ ඉසොයි චිකන් සොසේජස් ටිකයි මම මේකට එකතු කරගන්නවා. ඒ අතරේ මම මේකට ගම්බිරිස් ලුණු කුඩු එකතු කරගත්තා. ඔයගොල්ලෝ ඒක දකින්න ඇති. ඔයගොල්ලොත් ඒ විදිහටම තමන්ගේ රස අනුව ගම්බිරිස් ලුණු මේකට එකතු කරගන්න. ඒ ටික එකතු කරලා මේ එළවලු ටික හොඳට මික්ස් කරගන්න. හරි දැන් මම බත් එක දාන්න තමයි යන්නේ. ඉතින් මම මෙතන නම් අරන් තියෙන්නේ බාස්මති හාල්. මේ බාස්මතිම කියලා නෑ. ඔයගොල්ලන්ට ඕනම හාලක් ගන්න පුළුවන්. එහෙම මේ බාස්මති වලින්ම කන්න ඕනේ. එතකොට තමයි රස කියලා. එහෙම දෙයක් නෑ. මොකද මේ කීරි සම්බ වලින් හදන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ ඒව ඕනෙත් නෑ. සුදු හාල් වලින් උනත් අපිට මේක හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ගෙදර සුදු හාල් තියෙනවා නම් මේ විදිහට හදලා බලන්න. අනිවාර්යයෙන්ම ඒකත් රසයි. මම බොරුද කියන්නේ කියලා බලලා ඔයගොල්ලෝ හදලා බලන්න. හරි ඉතින් දැන් මම මේ බත් ටික චුට්ට මේකට එකතු කරනවා. එකතු කරලා මික්ස් කරගන්නවා. මේ දැන් අපි අර ඉස්සෙල්ලා හදාගත්තු සෝස් එක මේ බත් එකට එකතු කරනවා. සෝස් එක බත් එකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න. හොඳට බත් එක මික්ස් වෙන්න ඕන. ඒ මික්ස් වෙන තරමට තමයි බත් එක රස. ඉතින් අපි දැන් මේ බත් එක හදලා ඉවරයි. නේද? නෑ ඉවර නෑ. තව එක කොටසක් තියෙනවා. දැන් අපි මේ ඉස්සෙල්ලා හදාගත්තු කංකුම් ටික මේ බත් එක උඩට දානවා. ඒක ලිප ඒ ගාන්ටම දාලා අපි මෙන්න මේ තියෙන ගාන්ටම දාලා මේ කංකුම් ටික මෙහෙම උඩින් දාගන්න. මේක කංකුම් නැතත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ලීක්ස් තියෙනවා නම් ඔයගොල්ලෝ ලීක්ස් දාගන්න කංකුම් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් නැත්තම් අපිට මේකට කංකුම් ටිකක් දාන්න ඕනේ. මේ රයිස් එකේ ඔරිජිනල් රසය ගන්න නම් ඔරිජිනල් විදියටම හදනවා නම් මේකට කංකුම් ටිකක් දාන්න ඕනේ.
ඉතින් අපි මොංගෝලියන් රයිස් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ අපේ රසම රස මොංගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් ඕගොල්ලොත් මේ රයිස් එක හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඕගොල්ලෝ ඔක්කොම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. ඒ වුණාට එක දෙයක් තියෙනවා කියන්න. මගේ YouTube channel එක subscribe කරන්න අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා කියනවා. ඒ වගේම හැබැයි ඔය මගේ වීඩියෝස් හොරෙන් බලන හොර ගෙඩිය ටික ඉන්නවානේ. ඒ අයට අනිවාර්යෙන් කියන්නේ හොරෙන් බලන්න එපා. මගේ channel එක subscribe කරලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.